ආයුබෝවන් සියලු දෙනාටම. අද අපි 2020 O level ව්‍යාපාර ගිණුම් කරන අධ්‍යයන විෂයට අදාළව ගිණුම් කරන සමීකරණ ප්‍රශ්නයට කොහොමද උත්තර ලියන්නේ කියලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද සමීකරණ ප්‍රශ්න උත්තර ලියන්නේ කියලා. පහේ එක. right. පේපරේ ළඟ තියාගෙනම මේ ප්‍රශ්නේ සාකච්ඡා කරනවා නම් ගොඩක් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ව්‍යාපාරයක දැකිය හැකි වගකීම් ගිණුම් ව්‍යාපාරයේ ලෙජරේ දැකිය හැකි වගකීම් ගිණුම් දෙකක් ලියන්න. මේමයි. දැන් මේ වගේ ප්‍රශ්නයක ලෙජරේ කියලා කියන්නේ ව්‍යාපාරයේ ගිණුම් සියල්ල තිබෙන ස්ථානය. එහෙනම් ඒකේ තියෙන වගකීම් ගිණුම් දෙකක් අහන්න. මෙහෙමනේ පුතේ. වගකීම් කියන එක අපි කෑලි දෙකකට කඩනවනේ. එකක් ජංගම වගකීම් විදිහට කැඩෙනවා. අනිත් එක ජංගම නොවන වගකීම් විදිහට කැඩෙනවා. දැන් ජංගම වගකීම් වලට උදාහරණ ණය හිමි පොදුවේ ගමු උපචිත වියදම් කියලා. බැංකු අයිරාව ගෙවිය යුතු ණය පොලි ඔන්න වගේ දේවල් ජංගම වගකීම් අයිරා පොලිත් ගන්න පුළුවන්. ජංගම නොවන ගත්තොත් එහෙම බැංකු ණය කරත් ගන්න පුළුවන්. දැන් මෙන්න මේ වගේ ජංගම වගකීම් වලට අදාළ හෝ ජංගම නොවන වගකීම් වලට අදාළ දෙකක් ලියලා තියෙනවා නම් ඔයාලට ප්‍රමාණවත් මේ ප්‍රශ්නයට. මම මෙතන ලියනවා ණය හිමි ලියනවා. ආය අපි අර පැත්තෙන් බැංකු ණය ගමු. මේක යහන්නේ වගකීම් ගිණුම් බැංකු ණය ගන්න පුළුවන්. බැංකු ණය. right. අපි බලමු ඊළඟට කොහොමද උත්තර ලියන්නේ කියලා. පහේ දෙක ව්‍යාපාරයක සිදු වූ ගනුදෙනු දෙකට අදාළ 38 පහද දැක්වේ. අපෙන් ඉල්ලනවා සිද්ධ වෙලා තියෙන ගනුදෙනුව. දෙකේ අයන්න ගැනුම් ගිණුම හර ණය ගිණුම බැර. ගැනුම් ගිණුම හර ණය හිමි ගිණුම බැර 20000 ගානේ තියෙන. දැන් එතකොට අපි ඉස්සෙල්ලාම බලමු මෙන්න මෙහෙම. ගැනුම් කියලා කියන්නේ පුතේ ව්‍යාපාරයේ නැවත විකිණීමේ බලාපොරොත්තුෙන් ලබා ගන්න භාණ්ඩ. මේ භාණ්ඩ ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් මුදලට ගන්න පුළුවන්. අනිත් එක ණයට ගන්න පුළුවන්. right. මුදලට ගත්තට පස්සේ ණයට ගත්තට පස්සේ බිහි වෙනවා කවුද? ණය හිමියෙක්. ඒ කියන්නේ මේක පසුව ගෙවන්නේ. ණය හිමියෙ බිහි වෙනවා. එහෙනම් දැන් මෙතන පැහැදිලි වෙන්න ඕනේ මේ බිහි වෙලා තියෙන ණය හිමියෙක්. එහෙනම් මේ භාණ්ඩ අරන් තියෙන්නේ කොහොමද? ණයට. එහෙනම් මේ උත්තරේ වෙන්න ඕනි භාණ්ඩ ණයට ගැනුම් රුපියල් 20000. භාණ්ඩ ණයට ගැනුම් රුපියල් 20000. ඊළඟ ආයන්න ඒකේ තියෙන්නේ මුදල් ගිණුම හර දුන්නට්ටම් ගිණුම හර. මුදල් ගිණුම හර 4500යි දුන් වට්ටම් ගිණුම හර 500යි
ණයගැති ගිණුම බැර 5000යි. ඕම කතන්දරයක් තමයි දීලා තියෙන්නේ. දැන් මේකේ මෙතන පුතේ බැලුමට පේනවා අනිවාර්යෙන් අපිට වට්ටමක් හම්බ වෙලා තියෙනවා. හම්බ වෙලා තියෙන්නේ දීලාද තියෙන්නේ කියලා බලන්න වෙනවා ඉස්සෙල්ලා. මේ වට්ටම දුන් කියන්නේ දීලා තියෙනවා. කාටද දීලා තියෙන්නේ? ණයගැතියෙක්ට. ණයගැතිය කියන්නේ අපිට සල්ලි දෙන්න ඉන්න කෙනෙක්. ඒක අපේ වත්කමක්. ණයගැති කියන්නේ වත්කමක්. දැන් ණයගැතිය අඩු වුණා කියන්නේ වත්කම් මොනවා වුණාද? අඩු වුණා කියන්නේ. මේ ණයගැති ගිණුම බැර කියන්නේ වත්කම් ගිණුම ණයගැති බැර වෙලා තියෙනවා. මුදල් කියන්නේත් වත්කමක්. මුදල් වත්කම වැඩි වෙලා තියෙනවා. එහෙනම් ඒ ණයගැතිය සල්ලි දීලා තියෙන්නේ යම්කිසි වට්ටමකට යටත්ව. 5000ක ණයගැතියෙක් ඉඳලා තියෙනවා. අපිට මුදල් හම්බෙලා තියෙන්නේ 4500යි. ඉතුරු 500 දුන් වට්ටමක්. එහෙනම් මේක ලියන්න වෙන්නේ මෙන්න මෙහෙම. ණයගැතියෙකුගෙන් මුදල් ලැබුණා රුපියල් 4500යි. එහිදී දුන් වට්ටම රුපියල් 500යි. එතකොට මෙන්න මේ විදිහට තමයි මේක ලියන්නේ. මෙන්න මේ කාරණා දෙක ලියලා තිනවා නම් ඔයාලට ප්‍රමාණවත් ලකුණු ප්‍රමාණය හම්බ වෙනවා. right. අපි යන් ඊළඟ කොටසට. ඊළඟ කොටස. ඊළඟේ ගිණුම් කරන සමීකරණයක් තියෙන්නේ ආරම්භක ශේෂ ටිකක් තියෙනවා ගණදෙනු ටිකක් දීලා තියෙනවා අපි බලමු. චාමර්ගේ ව්‍යාපාරයේ 20 21 දිනට පැවති සියලු වත්කම් හා වගකීම් ශේෂ පහත දැක්වේ. එතකොට වත්කම් ශේෂ ටිකක් තියෙනවා වගකීම් ශේෂ ටිකක් දීලා තියෙනවා. 20 21 දින අවසන් සතිය තුළ සිදු වූ ගණදෙනු කිහිපයක් පහත දැක්වේ. අවසන් සතිය 1 දිනය. රුපියල් 20000ක බඩු තොගයක් ණයට ගැනීම 3000ක සේවක වැටුප් ගෙවීම පිරිවැය 40000ක් වූ බඩු තොගයක් 50000කට අත්තිට මුදලට විකිණීම. ඔන්න ඔය ගණන් ටික වෙලා තියෙනවා. අපෙන් ඉල්ලනවා ගිණුම් කරන සමීකරණයට බලපාන ආකාරය පහත දක්වන්න කියලා යම්කිසි ආකෘතියක් දීලා තියෙනවා. ඒකට දාන්න කියනවා. ඊට පස්සේ 1/7 දිනට මුදල් ශේෂය හා හිමිකම් ශේෂය ඉල්ලනවා. ලකුණු 4ක් හම්බ වෙනවා. අපි ඉස්සෙල්ලා මෙන්න මෙහෙම දෙයක් බලමු. අපි මේක දාගෙන ඉමු මෙන්න මෙහෙම. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. මේකේ වත්කම් ටික විහිදුවා ගිහින් තියෙන්නේ ලීබඩු තොගය මුදල්. ලීබඩු තොගය මුදල් සමානයි හිමිකම් ධන බැංකු ණය ණය. බැංකු ණය ණය හිමියෝ. මේකේ හොඳම දේ තමයි අපි ආරම්භක ශේෂ ටිකක් දාගෙන ඉමු. 1 දිනන ශේෂය. අපි එහෙම දිනේ දාලා මොනක් දාගමු. 1 ශේෂයන් කියලා. ලීබඩු ගිණුමේ තියෙනවා රුපියල් 2,50,000ක්. එහෙනම් 2.50ක් ලියන්න පුළුවන් අපිට ලීබඩු ගිණුමේ. ධන තොගය 1.40ක් තියෙනවා. තොගය 1.40යි. මුදල් 30000ක් තියෙනවා. ආයි දීලා තියෙන බැංකු ණය ලක්ෂයයි ණය හිමියෝ 20යි. බැංකු ණය රුපියල් ලක්ෂයයි ණය හිමියෝ 20000යි. දැන් ඔයාලට මෙතන පේනවා හිමිකමට අගයක් නැහැ. ඒ කියන්නේ ආරම්භක හිමිකම නැහැ. අපිට ආරම්භක හිමිකම පෙර වැඩක හදලා ගන්න වෙනවා. මෙන්න මෙහෙම. අපි ලියමු ආරම්භක හිමිකම සෙවීම. ආරම්භක හිමිකම සෙවීම. මෙහෙමයි. හිමිකම සමානයි. හිමිකම කියන්නේ වත්කම් වලින් වගකීම් අඩු කළ පසු. වත්කම් වලින් අඩු කරනවා වගකීම්.
දැන් මේකේ වත්කම් කියලා කියන්නේ මෙන්න මේ වත්කම් ටිකේ එකතුව. 2,50,000යි 1,40යි 30යි. මෙතන 1,70යි 1,70 කියන්නේ 4යි 20යි. වත්කම් වල එකතුව 4,20,000යි වගකීම් 1,20යි. ඔව්. එතකොට මේකේ හිමිකම වෙන්නේ රුපියල් ලක්ෂ 3යි. 4,20න් 1,20ක් ගියාම රුපියල් ලක්ෂ 3යි. එනම් හිමිකම් විදියට රුපියල් ලක්ෂ 3ක් දානවා. එතකොට මේක පෙර වැඩක කරලා තියන්න ඕනේ. හරි. අපි දැන් බලමු ගණිතන ටික දාන්න. පළවෙනි ගණිතන රුපියල් 20000ක බඩු තොගයක් ණයට ගැනීම. රුපියල් 20000ක බඩු තොගයක් ණයට ගැනීම. රයිට්. මෙතන ගණිතන අංක 1 ණයට අරන් තියෙන්නේ බඩු තොගයක්. තොගයක් කියලා කියන්නේ ව්‍යාපාරයට ලැබෙන දෙයක්. ව්‍යාපාරයට භාණ්ඩ ලැබෙනවා. තොගේ වැඩි වෙනවා ලැබෙනකොට. එහෙනම් මෙතන තොගේ වැඩි කරන්න පුළුවන් රුපියල් 20000යි. වැඩි වෙනවා පෙන්වන්න ධන ලකුණු පාවිච්චි කරනවා. රුපියල් 20000නේ. ඔව්. අරන් තියන්නේ තොගය මම කිව්වා තොගය ගන්න පුළුවන් ක්‍රම දෙකකට එකක් මුදල් වලට ගන්න පුළුවන් අනික ණයට ගන්න පුළුවන්. එහෙනම් වැඩි උනේ ණය හිමියෝ රුපියල් 20000. අපි දෙවෙනි එක බලමු. රුපියල් 3000ක සේව් ගැටුම් ගෙවීම. මේක මෙහෙමයි හිතන්න තියෙන්නේ. ගෙවීම කියනකොටම ඒ ගෙවීම බලපාන්නේ මුදල් වලින්. ගෙවන්නේ මුදල් වලින්. එහෙනම් මුදල් අඩු වෙනවා රුපියල් 3000යිද 30000යිද? බලමු 3000යි. මෙතන මේ සේවක වැටුප් කියන්නේ වියදමක්. සේවක වැටුප් කියන්නේ වියදමක්. වියදම් ගලපන්නේ හිමිකමට. වියදම් ගලපන්නේ හිමිකමට. එහෙනම් අඩු වෙන්න ඕනි රුපියල් 3000ක් මොනවාද? සේවක වැටුප්. right. ඊළඟට පිරිවැය 40000ක් වූ බඩු තොගයක් 50000කට අත්තිට මුදලට විකිණීම. පිරිවැය 40000ක් වූ බඩු තොගයක්. එහෙනම් මෙතන තියෙන 1.40 මෙතන 20ක් තියෙනවා 1.60 තොගේ 40000ක ඒවා විකුණනවා. එහෙනම් තොගේ මොනවා වෙන්න ඕනිද? අඩු වෙන්න ඕනි 40000ක්. ඇයි? විකුණනකොට භාණ්ඩ තොගේ ව්‍යාපාරයෙන් එළියට යන්නේ. විකුණන්නේ අත්තිට මුදලට. ඒ කියන්නේ ඒ වෙලේ මුදල් වලට. මුදල් ඇවිල්ලා තියෙනවා රුපියල් 50000ක්. ව්‍යාපාරයට මුදල් ඇවිල්ලා තියෙනවා 50000ක්. තොගේ එළියට ගිහින් තියෙනවා 40000ක්. 40000ක ඒවා 50000ට වික්කට පස්සේ රුපියල් 10000ක් ලාභයි. ලාභය ගලපන්නේ හිමිකමට. ලාභය ගලපන්නේ හිමිකමට. හිමිකම වැඩි වෙනවා රුපියල් 10000යි. මොකද්ද ලාභය? right. මෙච්චරයි කතන්දරේ තියෙන්නේ. අපි මේක අවසන් කරමු මෙන්න මෙහෙම. ලී බඩු වල තියෙනවා 2,50,000ක්. තොගය 1.40යි 1.60යි 1.60න් 40ක් ගියාට පස්සේ 1.20යි. sorry 1.60යි ඔව් 1.20. මෙතන කතාව 50යි 30යි 80යි 30යි 77000යි. සමානයි. ලක්ෂ 3යි 3යි 10යි 3යි 10න් 3000 කඩු නම් 3යි 7000යි. බැංකු ණය කිසි වෙනසක් වෙන්නේ නැහැ. රුපියල් ලක්ෂයයි. ණය හිමි රුපියල් 40000යි. හරි. අපිට දැන් මේ ගාන බලා ගන්න පුළුවන් හරිද වැරදිද කියලා. මෙන්න මේ ටික එකතු කරලා බලන්න පුළුවන් මේ පැත්ත එකතු කීයක් එනවද කියලා. 250යි 120යි 77යි කියන්නේ 4න් 4 එකක් විතරුයි 447යි. මෙන්න මේ ඔක්කොගේම එකතුව මේ පැත්තේ 4,47,000යි. මේකේ හිමිකමට වගකීම් ටික එකතු වෙන්න ඕනේ. 3,07,000ට ලක්ෂයක් 4,07,000යි 40,000යි 448යි. එතකොට මේකෙත් ඔය කතන්දරේ හරි. දැන් මේක අහනවා 1.7 දිනට ව්‍යාපාරයේ අයිටම් වල මුදල් ශේෂය හා හිමිකම. මුදල් ශේෂය
මුදල් ශේෂය කියන උත්තරේ දෙන්න ඕනේ මෙන්න මේක. රුපියල් 77000. එහෙනම් මුදල් වෙන්නේ සමානයි රුපියල් 77000යි. හිමිකම මේක රුපියල් කියලා ලියන්න ඕනේ. හිමිකම සමානයි රුපියල් 3,70,000. එතකොට ඕක තමයි උත්තරේ. 2020 අවුරුද්දේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනයේ විෂයට අදාළව ගිණුම් කරන සමීකරණ සහ ගිණුම් කරන හැඳින්වීම කොටසෙන් මෙන්න මේ ලකුණු ප්‍රමාණය ඔයාලගෙන් අහලා තියෙන ලකුණු 8ක් විතර. ඉතින් කොහොමද අපි මේ ප්‍රශ්නෙට උත්තර ලියන්නේ කියලා තමයි මේක සාකච්ඡා කරේ. උත්තරත් එක්කම මේ විදිහේ උත්තරයක් ගොඩනගලා තියෙනවා නම් ඔයාලට ඒ අදාළ ලකුණු ප්‍රමාණය ලබා ගන්න පුළුවන්. හරි. අපි එහෙනම් 2019ට අදාළ O level ගිණුම් කරන සමීකරණ ප්‍රශ්නයට කොහොමද උත්තර ලියන්නේ කියලා බලන්න ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනවා. හරි. ඒතෙක් ඔබට සුබ දවසක්.